පන්සලේ මොකක් හරි වැඩසටහනක්. රජමහා විහාරය ක්‍රිස්තු පූර්ව 103 දී වලගම්බා රජතුමා විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ විහාරයට වසර 2100ක් විතර පැරණි ඉතිහාසයක් තියෙන්නේ. මේ තියෙන පිළිමය වලගම්බා රජතුමා විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඉනෙන් උඩ කොටස. පසු කාලීනව ඉතින් මේ අනිත් ටික නිර්මාණය වෙලා තියෙනවා. අනිත් එක මේ පිළිමය සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙන කාරණා තුනක් ගැන සඳහන් වෙනවා. එකක් සොළී ආක්‍රමණ නිසා පැමිණි නිසා, අනිත් එක මේ පාෂාණය මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා දුර්වලතාවයක් නිසා. අනිත් එක තමයි මේ පිළිමය එක රැයකින් නිර්මාණය කරන්න තමයි වලගම්බා රජතුමා හිතලා තියෙන්නේ. නමුත් ඒක බැරි වෙලා ඊට පස්සේ පිටව ගිහින් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මේ සපු ගහක්. ඉතින් මේ සපු ගහ මේ පිළිමය නෙලන්න පලංචියක් ලෙස භාවිතා කරලා තියෙනවා. කියන්නේ පලංචිය විදිහේ යොදාගත්ත කණුව නැවත රෝපණය වෙලා කියලා තමයි සඳහන් වෙන්නේ. දොරේ මේක මේ යක්ෂ රූප දෙකේ විශේෂත්වයක් තියෙනවා. එකක් සියවට්ක නමිනුත් අනෙක් රූපය අකෝර නමිනුත් හඳුන්වනවා. යක්ෂ සේනාධිපතිවරුන් පන්සල් කෝවිල් ආරක්ෂා කරන බවටයි සඳහන් වෙන්නේ. ඉතින් මේ රූප දෙක ඔයාලට දකින්න හම්බෙන්නේ ලංකාවේ ස්ථාන 3ක පමණයි. එකක් රත්නපුරේ සමන් දේවාලයේත්, අනෙක් තැන නුවර දෙගල්දොරුව රජමහා විහාරේ. ඒ වගේම මේ ස්ථානයේ ඔයාලා දකින්න රූපය තමයි 3 වෙනි ස්ථානය. මේ සතපෙන පිළිම වහන්සේ දෙනමගෙන් එක පිළිම වහන්සේ නමක් අනුරාධපුරයටත් අනිත් පිළිම වහන්සේ නුවරගේටත් අයත්යි සැලකෙනවා මේවා. මේ කඩු පුල් මල
මෙතන මේ නුවරේ දෙකේට මේ කඩපොල් මල යොදාගන්න. කමට පත් කර ගැනීම බෝසතාණන්. කො? මේක තියෙන්නේ මේ කියලා. හාලියල්ල බෝගොඩ විහාරය රාවණා ගුහාව හා රක්කිතා කන්ද රජමහා විහාරයන් ස්ථානයන්ට මේ උමග සම්බන්ධ වෙනවා. ඊපස්සේ මේ 1971 කැරැල්ල සමයේදී මේ උමග ගල් බැම්මකින් වහලා. දැන් ඒක යන්න බෑ ඒ උමගට. මෙතන තියෙනවා ගල් බැම්ම. ඒකෙන් තමයි වහලා තියෙන්නේ. අවුරුදු 2100කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන මේ දෝව රජමහා විහාරයෙන් අපි සමුගන්නවා. ඉතින් ඔයාලත් බණ්ඩාරවැල බදුල්ල මාර්ගයේ ආවොත් මේ රජමහා විහාරයට එන්න. ඇවිත් වන්දනාමාන කරලා මේ ඉතිහාසයේ වැදගත් තොරතුරු දැනගෙන යන්න. බලන්න. ආරක්ෂා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු ඔයාලට සුබ දවසක්. මේ ගමන ගිය මම උදාන. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.